හයි කොහොමද ඔයාලට වෙස්ට් යෝක්ෂය සංචාරයේ දෙවැනි වීඩියෝ එක තමයි මම අද ඔයාලට මේ අරගෙන එන්න හදන්නේ. ඉතින් මගේ අවුරුදු වීඩියෝ එක ඔයාලා බැලුවා නම් වෙල්ස් වල ඉඳලා උසම හයිවේ එකේ ආපු අපේ ගමනාන්තය උනේ එංගලන්තයේ බ්‍රැඩ්ෆර්ඩ් සිටි එක. එහෙ ඉන්න මගේ නංගිගේ ගෙදර ඉඳලා තමයි මගේ ට්‍රැවල් එකේ ඉතුරු දේවල් මම ප්ලෑන් කළේ. ඉතින් මට ආපු ගමන් මුලින්ම ඕන උනේ බ්‍රැඩ්ෆර්ඩ් සිටි එක මොන වගේද කියලා දැනගන්න. දැන් අපි මේ යන්නේ බබාලාත් ලේස්ති කරගෙන බ්‍රැඩ්ෆර්ඩ් සිටි සෙන්ටර් එක පැත්තට. ඉතින් යන්න කලින් මම පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා මේ නගරය මොන වගේද, එතකොට මේකේ විශේෂත්වය මොකක්ද, මෙහි තියෙන ඒ වගේම මොන වගේ මිනිස්සුද මෙහි ජීවත් වෙන්නේ, ඒ වගේම රසවත් ආහාර පාන කොහෙද තියෙන්නේ, shopping කරන්න කොහෙද හොඳ, ඉතිහාසය මොන වගේද. ඉතින් මේ වගේ දේවල් මම ටිකක් සර්ච් කරලා බලලා තමයි ගියේ. සාමාන්‍ය මම කොහොමත් travel කරනකොට එහෙමයි ටිකක් සර්ච් කරලා බලලා ඒ ගැන දැනුවත් වෙලා තමයි මම ඒ තැන් වලට යන්නේ. එතකොට මට හරි පහසුයි ඒ තැන් වලට ඉක්මනින් යන්න. ඒ වගේම ඒ තැන් වලට ගියාම ඒ දේවල් හඳුනා ගන්න. එතකොට මට ගොඩක් පහසුයි මගේ travel එක රස විඳින්න. මොකද මම මේ දේවල් ගැන ටිකක් හරි දැනගෙනනේ යන්නේ. ඉතින් ගියපු ගමම මගේ හිත ඇදලා ගියේ මේ නගරේ තියෙන බිල්ඩින්ග්ස් වලට. ඇත්තටම හරිම ලස්සන ගෘහ නිර්මාණ ශිල්පයක් තියෙනවා මේ බිල්ඩින්ග්ස් වල. බලන්නකො සිටි එකට ආපු ගමම මේ K-pop stars වලට වෙලා තියෙන දේ. ඒගොල්ලෝ ආපු ගමම වයින් වෙලා ඉන්නේ. 만큼은 작은 공간 소리 없이 내려앉은 초록빛깔 sky 꿈꾸는 법을 잊은 듯 헤매고 있는 아이 길이 밝혀줄게 같이 가자 하나 써내려갈 이야기 너와 손붙잡은 채로 네가 말을 듣고 싶어 마치 꿈인 듯 the dream like 새롭게 시작된 climax 기대해도 좋아 우와 බ්‍රැඩ්ෆර්ඩ් කියන්නේ මේ බටහිර යෝක්ෂය වල තියෙන උතුරු ඉංග්‍රීසි ප්‍රාන්තයේ නගරයක්. ඉතිහාසය ගැන හොයනකොට මට දැනගන්නට ලැබුණා 19 වෙනි සියවසේ ආරම්භ කරපු කෞතුකාගාරයක් තියෙනවා. ඒ වගේම මේ ජාතික විද්‍යාව සහ මාධ්‍ය කෞතුකාගාරය ඡායාරූපකරණය, චිත්‍රපට සහ රූපවාහිනිය කෙරෙහි අවධානය යොමු කරනවා. ඒ වගේම මේ IMAX සිනමා තියටර් එකකුත් මේ නගරේ තියෙනවා. ඒක ගොඩක් ලෝකේ ප්‍රසිද්ධ එකක්. ඉතින් 2025 වසර මේ නගරයට ඉතාමත් සුවිශේෂී වසරක්. මොකද මේ නගරය පුරාම පැවැත්වෙන සැමරුම් සහ සිදුවීම් දසදහසකට වඩා සංවිධානය කරලා තියෙනවා මේ වසරේදී. ඉතින් මේ අවට ඇවිදිනකොට ඔයාලට ඒවා දැක ගන්නට පුළුවන්. ඒ වගේම මේ බ්‍රැඩ්ෆර්ඩ් වල ගොඩක්ම දකින්න මට ලැබුණේ පාකිස්තාන්, ඒ වගේම පර්සියානු වගේ රටවලින් ආපු මුස්ලිම් ජනතාව විශාල වශයෙන් මෙහි ජීවත් වෙනවා. ඒ වගේම මේ ස්වදේශිකයින් ඉන්දියාව, චීනය, අප්‍රිකානු රටවලින් පැමිණි ජනතාව, යුරෝපීය රටවල් වලින් ආපු ජනතාව, මේ වගේ ගොඩාක් රටවල් වලින් පැමිණි බහු සංස්කෘතික ප්‍රජාවක් මෙහි ජීවත් වෙනවා කියලා අපිට ඇවිදිනකොට පේනවා. ඉතින් මේ බ්‍රැඩ්ෆර්ඩ් සංස්කෘතිය, උරුමය සහ සොබාදහමේ අද්විතීය සම්මිශ්‍රණයක් කිව්වොත් මං නිවැරදි. විවිධාකාර සහ රසවත් ආහාර දර්ශනය සඳහාත් බ්‍රැඩ්ෆර්ඩ් ඉතාමත් ප්‍රසිද්ධයි. බ්‍රැඩ්ෆර්ඩ් බ්‍රිතාන්‍යයේ කරි අගනුවර, එහෙමත් නැත්නම් බ්‍රිතාන්‍යයේ කරි කැපිටල් කියන කීර්ති නාමයෙන් හඳුන්වනවා. මේකට ගොඩක් හේතු වෙන්නට ඇති අර බහු සංස්කෘතික ප්‍රජාවක් මෙහි වාසය කරන හන්දා විවිධ රටවල් වල කෑම මෙහි යවම රස විඳින්න පුළුවන්. විවිධාකාරයේ රසවල් වලට අයත් කෑම රස විඳින්න පුළුවන්. ඒ වගේම මේ අව්‍යාජ දකුණු ආසියානු ආහාරවල ඇති පොහොසත් උරුමය මේ කීර්තිනාමය මේ නගරයට ලැබෙන්නට බොහෝ හේතු වන්නට ඇති කියලා විශ්වාස කරනවා. ඒ වගේම ඔයාලට බ්‍රැඩ්ෆර්ඩ් නගරයට ආවොත් කුළුබඩු සුවඳ සමග ප්‍රණීත ආහාරවල රස බලන්න පුළුවන්. අර අපේ දිවට ගැළපෙන
ආහාර අපිට ටිකක් මෙහි හොයාගන්න අමාරුනේ. මොකද මේගොල්ලෝ ගොඩක් ස්පයිසස් පාවිච්චි කරනවා හරි අඩුයිනේ. ඒ නිසා අපේ අපිට හුරු කෑම බීම ආහාර පාන රස විඳින්න පුළුවන් බ්‍රැඩ්ෆර්ඩ් සිටි එකට ආවොත්. කාශ්මීර, පාකිස්තාන්, ඉන්දියානු ආහාර සඳහා විශේෂිත වූ ආසියානු අවන්හල් 200කට අධික සංඛ්‍යාවක් මේ නගරයේ තියෙනවා. ඒ අතර මේ මුම්ටාස්, The Sparrow, Sweet Center සහ Classic කියන පර්සියානු අවන්හල ගොඩක් ප්‍රසිද්ධයි කියලා දැනගන්නට ලැබුණා. හැබැයි මගේ හිත ගත්තේ නම් මේ ප්‍රදේශයේ කාලයක් තිස්සේ ජීවත් වෙන කිහිප දෙනෙක්ගෙම මං අහලා බැලුවා කොහෙද මේ බබලත් එක්ක ගිහිල්ලා කෑම කන්න හොඳ තැන් මොනවද කියලා. ඉතින් ඒගොල්ලෝ රෙකමන්ඩ් කළා මෙන්න මේකට යන්න කියලා. ඒක තමයි වෙදර්ස්පූන් රෙස්ටුරන්ට් එක. මේක පබ් එකත් එක්කමයි තියෙන්නේ. ඉතින් බබලත් එක්ක ගිහින් නිදහසේ කෑම බීම ගන්න පුළුවන් හොඳ තැනක් ඇත්තටම. බබාලටත් කිඩ්ස් ඇක්ටිවිටීස් තිබුණ හන්දා ඒගොල්ලෝ ඒවා කරන අතරේ කෑම බීම වල රස බැලුවා. ඉතින් මට ඒ වෙලාවේ හැකි වුණා නංගිත් එක්ක පොඩි chat එකක් දාගෙන නිදහසේ කෑම බීම වල රස බලන්න. ඉතින් දන්නවනේ බබාලත් එක්ක එළියට ගියාම ඒගොල්ලන්ට ගොඩක් වෙලා එක තැනක වාඩි වෙලා ඉන්න හරි අපහසුයිනේ. ඉතින් මේ වගේ පොඩි පොඩි ඇක්ටිවිටීස් තියෙනකොට බබාලත් ඒගොල්ලෝ ලස්සනට වාඩි වෙලා ඉතින් මේ දේවල් කරන අතරේ කෑම වල රස බැලුවා. ඉතින් ඇත්තටම ලොකු පොඩි හැමෝටම මේ ගිහිල්ලා විනෝද වෙන්න පුළුවන් තැනක් තමයි මෙතන. ඇත්තටම මේගොල්ලෝ රෙකමන්ඩ් කරපු එක හරි. මේගොල්ලන්ට තෑන්ක්ස් කරන්න ඕනේ. මෙතන සර්විස් එකත් හොඳයි, කෑම බීමත් හොඳයි. ඒගොල්ලොත් හරි ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් කියලා ඕනෙම දෙයක් අරේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් අපි මෙතන ගොඩක් එන්ජොයි කරා. ඉතින් කාලා බීලා ඉවර වෙලා ඊට පස්සේ අපි මේ යන්න හදන්නේ සිටි සෙන්ටර් එකේ තියෙන වතුර මල් වල නාන්න. ඉතින් මේගොල්ලෝ හරි ඉවසීමක් නැතුව ඉන්නේ මේ එතනට යනකම්. මොකද ඊයේ ඉඳලා ඒගොල්ලෝ බෑග්ස් වලට මේ ස්විමින් සූට් එහෙම දාලා ඒගොල්ලෝ පෙර සූදානමක් ඇතුව තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ආපු වෙලාවේ ඉඳලා තහනවා කොයි වෙලාවෙද එතෙන්ට යන්නේ කියලා. ඉතින් දැන් අපි යන්නේ ඒ පැත්තට. මේ විනෝද වෙන්න ගොඩාක් තැන් ජනතාවට හදලා තියෙනවා. ලිස්ට් පාක් වල තියෙන බෝට්ටු විල ඒ අතර ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් නගරය පුරා පාක් ගොඩක් තියෙනවා. පවුල් පිටින් බබාලත් එක්ක එහෙම ගිහිල්ලා එලිමහනේ විනෝද වෙන්න පුළුවන් තැන්. ඉතින් මේ දවස්වල අර ගස්වල මල් පිපිලා සමහර තැන්වල දේසි මල් යායවල් තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් මේ හැමදේම මේ ජනතාවට මේ රජය විසින් ලබලා දෙන්නේ නොමිලේ. මේ දවස්වල හිරු රශ්මිය හොඳින් තියෙන නිසා සිටි සෙන්ටර් එකේ තියෙන මේ වතුර මල් සියල්ලම විවෘත කරලා තියෙනවා. ඒ වගේම තටාක වතුරින් පුරවලා තියෙනවා. ඉතින් මේ ෆ්ලාවියාත් අක්කලා දෙන්නත් එක්ක එකතු වෙලා ඔන වතුරට බැහැලා ඉන්නේ. බබාලට එළියට ඇවිල්ලා මේ වගේ වතුර නටන්න හම්බෙන්නේ ඉතින් කලාතුරකින්. ඉරෙලිය වැටුනොත් තමයි අපිට මේ වගේ දේවල් මෙහි කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට හිතේ හැටියට වතුරේ විනෝද වෙන්න දීලා අපි පැත්තකට වෙලා වාඩි වෙලා බලාගෙන හිටියා ඒගොල්ලෝ මොනවද කරන්නේ කියලා. හෙට එළි වෙනකන් මෙතන හිටියත් මේගොල්ලෝ නම් හිතලා වතුරෙන් එළියට එන්නේ නැහැ. ඒ තරම් ඒගොල්ලෝ හරිම කැමති මේ වතුරට වෙලා නටන්න. ඒක නිසා මේ අපි කිව්වා බබල් ටී බොන්න යමු කියලා. ඉතින් මෙයාලා බබල් ටී බොන්න හරි ආසයි. එහෙම කියලා පොඩ්ඩක් ෂේප් කරලා කොහොම හරි වතුරෙන් අපි එළියට ගත්තා. මේක මේ චයිනීස් රෙස්ටුරන්ට් එකක්. ඇවිදිනකොට මේක හරි ලස්සන නිසා අපි මෙතනට ආවා.
ටෙඩි බෙයා ලවර්ස්ලා නම් මෙතනට ගොඩාක් කැමති වෙයි. මේක ටෙඩි බෙයාස්ලා දාලා මේ හරි ලස්සනට ඒගොල්ලෝ හදලා තියෙනවා. ඒ වගේම හරි පිළිවෙලයි ඒගොල්ලන්ගේ වැඩත්. බබල් ටී එකත් කියන්න වරදක් නැහැ. රසට තිබුණා. ට්‍රැවල් කරනකොට මම වැඩියෙන්ම ආසම දෙයක් තමයි මේ shopping කරන එක. ඉතින් මම මෙහෙදි shopping center දෙකකට ගියා Broadway එකට සහ Kirkgate එකට. ඉතින් නංගි කිව්වා තවත් shopping center ගොඩාක් මේ අවට තියෙනවා කියලා. හැබැයි මට දෙකකට විතරයි යන්න පුළුවන් වුණේ. මොකද කාල වේලාව නිසා හැම එකටම යන්න බැරි වුණා. ඒ වගේම මේ පාරවල් වල ඇවිදිනකොට මෙන්න මේ වගේ shops එහෙමත් දකින්න හම්බෙනවා. මේ පාරවල් දෙපැත්තේ තියෙන කඩවල් මේවයි තියෙන බඩු ගොඩක් සාමාන්‍යයෙන් මේ එළියට දාලා තියෙන දේවල් ටිකක් අඩු මිලකට තමයි ඒගොල්ලෝ විකුණන්න දාලා තිබුණේ. ඉතින් අර විවිධ වර්ගයේ ජන කොටස් මෙහි ජීවත් වෙනවා කියලා මම කලින් කිව්වනේ. ඉන්දියානු, එතකොට අරාබියානු වගේ ඒ රටවලින් ආපු ජනතාව මේ වගේ shops වල ඒගොල්ලන්ගේ සංස්කෘතියට අයිති කෑම බීම, ඒගොල්ලන්ගේ සංස්කෘතියට අයිති ඇඳුම් පැළඳුම් ඒ වගේ දේවල් මේ වගේ shops වල විකුණනවා. ඉතින් මෙහෙට ආවොත් අර ඔයාලා මේ වගේ දේවල් වලට කැමති නම් එහෙම දේවලුත් මෙහි ආවම මිලදී ගන්න පුළුවන්. හැබැයි ඉතින් අර හැමතැනකම වගේ ගොඩක්ම තියෙන්නේ මේ චයිනීස් බඩු. විවිධ සංස්කෘතින්ට අයත් ජනතාව, ඒ වගේම කුළුබඩු සුවඳ පිරුණු අවන්හල්, මග දෙපස තියෙන ලස්සන දේවල්, අද මම ලබාගත්තු ඒ ලස්සන අත්දැකීම්, මගේ පවුලත් එක්ක ගත කරපු ඒ සුන්දර මොහොත, මේ හැම දේවල් වලින්ම මගේ හිත පුරවාගෙන අපි ආපහු ගෙදරට එන්න පිටත් උනේ. හෙටත් ලස්සන ගමනක් යන්න සූදානම් කරගෙන ඒ ගමනටත් මං ඔයාලා එකතු කරගන්නම් ඊළඟ එපිසෝඩ් එකෙන්. මගේ අවුරුදු එපිසෝඩ් එක බැලුවේ නැත්තම් ඒක මම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්නම්. ඒකේ ලින්ක් එක කැමති කෙනෙක් ඉන්නවා නම් ඒක බලන්න පුළුවන්. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් බලලා සතුටු වුණා නම් subscribe කරන්න. අලුත් වීඩියෝස් දාපු ගමන් දැනගන්න notification on කරන්න, bell button එක click කරන්න. ඉතින් ඊළඟ travel එකට මාත් එක්ක යන්න සූදානම් වෙලා ඉන්න. ඉක්මනින්ම මම ඒකත් එක්ක ඔයාලා හමු වෙන සූදානමින් ඉන්නවා. ඉතින් එතකම් පරිස්සමින් සතුටින් ඉන්න. bye.